ඇත්තටම රංගන ශිල්පිනියක් හැටියට අද හරිම සතුටු දවසක්. මොකද සාමාන්‍යයෙන් චිත්‍රපටවල තමයි මේ වගේ මුහුරත් තුලලක් තියලා රංගන ශිල්පීන් සහ ක්‍රූ එක මේ වගේ සියලු දෙනාගේ එකතු වීමක් තියලා මෙහෙම බලන්න හම්බ වෙන්නේ. සහ මෙහෙම එකතු වෙන්න හම්බ වෙන්නේ. මොකද සමහරක් වෙලාවට අපිට ෂූට් එකේදීවත් මෙහෙම හැමෝම පිරිසම අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් අද හරිම සතුටු දවසක් රංගන ශිල්පිනියක් හැටියට විශේෂයෙන් ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ මේ වගේ පිබිදීමක් තියෙන එක. මොකද හැම ටෙලිනාට්‍යයක්ම මේ වගේ වෙන්න පුළුවන් නම් මම හිතන්නේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රය මීට වඩා ටිකක් ඉදිරි පිම්මක් පණේවි කියලා මම හිතනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් වැඩ කරපු අශෝක්ටත් මම හිතන්නේ මගේ නම කටට එන්න ඇත්තේ අනිවාර්යයෙන්ම ධනුෂ්කගේ. මොකද ධනුෂ්ක මට මේ වගේ කැරක්ටර්ස් දෙනවා. යම අවසැහෙන්න විශ්වාස කරන අධ්‍යක්ෂකවරයෙක් සහ මම හරිම කැමති වැඩ කරන්න අධ්‍යක්ෂකවරයෙක්. හේතුව තමයි අර ඩිරෙක්ෂන්ස් දෙන්නේ හරි අක්කි තව මිලිමීටර එකක් අඩු කරලා කරමු වගේ අපිට නිකන් හිතන්න ගොඩාක් දේවල් ඉතුරු කළා තමයි යාගේ ඩිරෙක්ෂන් තියෙන. මම හරිම කැමති අධ්‍යක්ෂකවරයෙක්. එතකොට හිරුවා ටීවී ආයතනයටත් විදායක පිරිස ඇතුළු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ටිකක් ටෙලිනාට්‍ය කියන ෆීල්ඩ් එක මේ වගේ උසස් තැනකට ගේන්න මේ දරන උත්සාහයට. එහෙමනම් ඇත්තමයි මම ඔයාට ආදරේ. 11 වෙනිදා ඉඳලා රෑ 9ට හිරු ටීවී එකෙන් එන්න අපි හමු වෙමු. ඇත්තමයි මම ඔයාට ආදරේ. ඇත්තමයි මං ඔයාට ආදරේ.